අපි මේ යන්නේ බ්‍රහස්පතින්දා උදේ 9:00ට විතර වගේ. ඊයේ රෑ කියන්නේ බදාදා රෑ තමයි වැස්සේ හොඳටම හුලං එක්ක වැස්සා. ඊට පස්සේ අපි ගියා සෙඩ් එකට ලාම්පු තෙල් එහෙම ගේන්න ගියා. කරන්ට් එක තිබුණේ නැහැ. බයිසිකලේ තෙල් තිබුණේ නැහැ. ඉතින් ඕවත් කරගෙන එන ගමන් පාර නිකන් වීඩියෝ කරගෙන ආවා. එන අතරතුරේදී මේ කාර් එකක් ඇලට වැටිලා. එහෙනම් මේ පියදුරා බීමතින් ඉඳලා ඇස්සෙල් ඉස්සලා ගිහිල්ලා පාර මේ ඇලට. ඔහොම ඉතින් අපි වීඩියෝ කරගෙන ආවා. හරියට හැමතැනම ගෙවල් වල ගස් කඩම් වැටිලා, පාරවල් වලට ලයිට් කණු කඩම් වැටිලා, මේ බස් පාර දිගේ අයිනේ නවත්තලා තිබුණ හැමතැනම කියන්නේ බස් වලට යන්න විදියක් නැහැ. කියන්නේ ප්‍රවාහනය කරන්න විදියක් නැහැ. මෙතනත් මේ හරස් පාරෙන් ගිහින් අපි යන්නේ අතුරු පාරකින්. මේ පාරට ලයිට් කණු කඩන් වැටිලා, ගස් කඩන් වැටිලා, ඒ කට්ටිය මෙතන විදුලි බල මණ්ඩලයෙන් එහෙම ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා ගමේ මිනිස්සුයි මේ දොඹ කර දාලා ඒවා කපලා අයින් කරලා අවශ්‍ය දිනම් ඒවා පිළිසකර කරා. මේ එහා පැත්තෙන් පේන්නේ 961 ඕනෑගම බස් මාර්ගය. ඒ පාරේ තමයි මේ ලයිට් කණු කඩන් වැටිලා ඒවා හදන්නේ. අපි දැන් මේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. මේ එන ගමන් කතා වුණා ගම් වතුර බලන්න යමු කියලා. හිතුවේ නෑ ඉතින් මහා ලොකු ව්‍යසනයක් වෙයි කියලා. ඒ අතරමඟත් ඉතින් හරියට වහිනවා කුඩයක් ඉස්සලගෙන. මේ අපි 3 දෙනෙක් ගියා බයික් එකේ. හැමතැනම ඉතින් වතු වලට ගස් කඩන් වැටිලා මේ කනත් මීහරක් ඉන්නවා. මේ දැන් යන්නේ දිවුලාන පාරේ. ඕනෑගම දිවුලාන මාර්ගය. මේ වීරගස් හන්දියේ ලයිට් කණුවක් කඩම් වැටිලා එතන. අර ඈතින් පේන්නේ ගම් වතුර. හිතා ගන්න බෑ ඔච්චර වෙනදා යට වෙන්නේ නෑ ඔය තරමටම. ඉතින් මීහරක් මුස්ලිම් අය ගොඩක් ඇති කරනවා මීහරක්. එයාලා ඔක්කොම ගම ඇතුළට අරන් ඇවිල්ලා අපි යනකොටත් ගේනවා. මහා ලොකු ඉතින් ව්‍යසනයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම කෙනෙක්. මේ වතු වලට මීහරක් ගෙනල්ලා යාලා ඉතින් ඉන්නවා වැස්සෙම. එළු පට්ටි මීහරක් ඔක්කොම පාර දිගේ අරන් ඇවිල්ලා මේ වපුරලා පොහොර ගහලා තෙල් ගහලා ඉවර වෙච්ච කුඹුරු මේ දැන් ළඟටම වතුර ඇවිල්ලා තියෙන්නේ මේ යන පාරේ. හිතා ගන්න බෑ ඉතින් මේ මීහරක් පට්ටියක් එනවා පාර දිහාම දනම. ඉතින් අපි අයින් කරලා නැවැත්තුවා බයිසිකලේ. එයාලා යනකන් අපි බලන් හිටියා. ඉතින් මොකක් හරි පිනක් ඒ සතුන්ගෙත් තිබිලා ඉතින් කලින්ම ඒ අයිතිකාරයෝ දැනගෙන එයාලා ඔක්කොම පොළොන්නරුව විජේරාජ විද්‍යාලයේ පිට්ටනියට තමයි ඔය අරන් යන්නේ. මේ වෙන විටත් ඊයරා රහපු වැස්ස නිසා මේ වෙන විටත් දෙව්ලානේ විජේරාජ ඉස්කෝලේ මේ මුස්ලිම් අය ගොඩක් තම කෙලවර මුස්ලිම් අයනේ ඉන්නේ. එයාලා ගොඩාක් ඇවිල්ලා නතර වෙලා තිබුණා ඊයේ රෑම වතුර ගෙවල් වලට වතුර දාලා. අපි ඉතින් ටිකක් වෙලා ඒ හරක් ටික යනකල් නතර කරගෙන හිටියා. මෙතනින් එහාට ටිකක් තත්ත්වය බරපතලයි. මේ වංගුවෙන් එහාට ගෙවල් වලට වතුර දාලා මේ පාරයි ඇලයි සමානව වතුර පිරීලා මේ සම්පූර්ණ මහ මුහුද වගේ. හැබැයි මේ වැඩි වතුර පිටාර ගැලුවට මහා ලොකු සැඩපාරක් මේ හරියේ නෑ. ඒ නිසා වතුර පිරීලා බහැලා ගියා විතරයි. ගම කෙළවරට වෙද්දි තමයි මේ අර සැඩ පහරට අහුවෙලා පාරවල් කඩාගෙන ගෙවල් මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ගෙවලුත් බඩුත් එක්කම ගෙවල් කඩාගෙනම ගිහින් තිබුණා. මේ දිවුලාන මුස්ලිම් ගම පටන් ගන්න හරිය. මෙතනින් එහාට යන්න බෑ පාරත් කැඩිලා කෙනෙක් වතුර ගිහින් පාර වෙන් වෙලා තියෙන පාරේ යට වෙලා වතුර වැටලා. සම්පූර්ණ මේ මහ මුහුද වගේ. අපි ඉතින් ආපහු අරවගෙන ආවා ආයෙත් වීඩියෝ කරගෙන.
මේ ගෙවල් ඇතුළට මේ වතුර දාලා තියෙන්නේ මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ජීවිත කාලෙටම. ඉතින් අවුරුදු 40ක් 50ක් ඇතුළත කාලයටම මේ වතුර ආවමයි කියනවා එයාලා. මේ හැමතැනම යට වෙලා තියෙන්නේ. අපි යනකොටත් ගෙවල් වල බඩු අස් කරනවා සමාහන ගෙනල්ලා. මේ හරක්කේ මිතින් ඇවිල්ලා මේ පුළුවන් අස්සකට රිංගගෙන ඉතින් ඉන්නවා. අපි දිවුලාන පාරෙන් ඇවිල්ලා මේ පුදුල් ගමට ආවා. ඇත්තටම අපි වතුර බලන්න ගියේ. ඉතින් වෙනදාත් කුඹුරු උඩින් වතුර යනවා. ඉතින් අපි ගිහිල්ලා මිනිස්සු ගිහිල්ලා බලලා එනවා. ඒ වුණාට ලංකාවේ පොළොන්නරු දිස්ත්‍රික්කය ගත්තාම පුදුල් ගමට තමයි ගොඩාක් විනාශයක් වුණේ. පුදුල් ගමේ පාරවල් කඩාගෙන ගිහිල්ලා ගෙවල් දෙක තුනක් මං හිතන්නේ දන්න තරමින් මුස්ලිම් ගෙවල් දෙක තුනක් විනාශ වෙලා පවුල් 400ක් විතර අවතැන් වුණා. ඉන්න හිටින්න තැනක් නැතුව ගොඩක්ම කාපට් පාරවල් කඩාගෙන ගිහින් තිබුණ සැඩපහරට අවුලා මෙතනින් එහාට යන්න බෑ. මේ අවසාන මේ ෆොටෝස් තියෙන්නේ මේ පින්තූර මේ අපේ කුඹුර වතුර බැස්සට පස්සේ වැලි ගොඩ දාලා හරියට ලොකු විනාශයක් වෙලා ආයෙ වැඩි කරන්න බැරි තරමට සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. වියදමක් මේ වස් කරන්න මේ පුදුර් ගමේ මේ වතුර පාසඩ පාරට කඩාගෙන ගිහිල්ලා පාරවල් ගෙවල් බෝක්කු හැම දෙයක්ම විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු යථා තත්ත්වයට පත් වෙන්න සෑහෙන කාලයක් යයි.